ස්ට්‍රක්චර් තුන්වෙනි එක. පිස්ටනයක් සහිත දෘඩ බඳුනක පරිපූර්ණ වායුවක් වන A සහ තාත්වික වායුවක් වන B සම්පූර්ණයෙන්ම පුරවා ඇත. ඊට පස්සේ කියනවා B සම්පූර්ණ පුරවා ඇත. මේක සම්පීඩනය කළ පසු අවස්ථා දෙකක් පහත රූපයේ දක්වා ඇත. සම්පීඩනය කරාට පස්සේ A කියන පරිපූර්ණ වායුව සහ B කියන තාත්වික වායුව ගැන තමයි මෙයා කතා කරලා තියෙන්නේ. මේ තියෙන්නේ A කියන පරිපූර්ණ වායුව, මේ කියන්නේ B කියන තාත්වික වායුව. බඳුන් දෙකම T උෂ්ණත්වයේ සහ P පීඩනයේ පවතී. මේ දෙන්නම ඉන්නේ T උෂ්ණත්වයේ, P පීඩනයේ තමයි බඳුන් දෙකම තියෙන්නේ. A හා B වායු වලින් මවුල එක බැගින් බඳුන් තුල තබා ඇත. මේ දෙකේම මවුල එක බැගින් තමයි දෙකේම තියෙන්නේ. මෙතනත් එකයි මවුල, මෙතනත් එකයි මවුල. හරි. ඊට පස්සේ A වායුවේ පරිමාව VA, මේක VA කියනවා. B වායුවේ පරිමාව VB වේ. හරි. ඔයන් අහනවා A හා B වායු වල සම්පීඩිතා සාධකය Z එකට සාපේක්ෂව ඉදිරිපත් කරන්න. ඒ කියන්නේ එකට සාපේක්ෂව Z වල අගය අඩුද වැඩිද සමානද කියන එක අහලා තියෙනවා. හරි. එහෙමනේ කියලා දෙන්නේ. සිංහල තේරෙනවනේ. හරි. එකට සාපේක්ෂව ඉදිරිපත් කරන්න කියලා කියනවා. අපි දන්නවා PV සමානයි NZRT. ඕකනේ සමීකරණය. ඇත්තටම PV සමානයි NRT නෙවෙයි NZRT තියෙන්නේ. හැබැයි වැඩේ තියෙන්නේ මොකක්ද? පරිපූර්ණ වායුවක මෙන්න මේ සම්පීඩිතා සාධකය කීයක් වෙනවද? එකක් වෙනවා. පැහැදිලිද? හරි. Z අපිට ලියන්න පුළුවන්. හරි. සමානයි PV බෙදීම NRT. වැඩේ තියෙන්නේ මෙතන වායු මවුල එකක් නේ සැලකුවේ. වායු මවුල එකක් නේ සැලකුවේ. එකක් සැලකුවා කියන්නේ n කියන එක නා එකක් වෙනවා. එතකොට Z සමානයි PV බෙදීම RT. පැහැදිලිද? තේරුණාද? හරි. දැන් මෙන්න මෙතනයි සම්බන්ධය ගන්න පුළුවන් කොහොමද? එකම පීඩනය, එකම උෂ්ණත්වය R කොහෙටත් නියතයි. එහෙනම් V වැඩි කියලා කියන්නේ Z කියන එකනා වැඩි. නමුත් මූ පරිපූර්ණ වායුවක් නේද? මූ පරිපූර්ණ වායුවක් නේ. පරිපූර්ණ වායුවක් නම් මම කිව්වා Z සමානයි 1යි කියලා. එහෙනම් මොකද වෙන්නේ? තාත්වික වායුවක තමයි එකට අඩු වෙන්නේ හරි, එකට වැඩි වෙන්නේ හරි. ඔක සෑහෙන හයිලයිට් කරා. හරි. එකට අඩු වෙන්නේ මොන අවස්ථාවේදී ද, එකට වැඩි වෙන්නේ මොන අවස්ථාවේදී ද කියලා MCQ පේපරේ සාකච්ඡාවේ තියෙනවා. ගිහින් බලන්නකෝ. හරි. අන්තරාණුක ආකර්ෂණ බලත් එක්කත් කතා කරලා හරි සම්පූර්ණ සාකච්ඡාවක් දාලා තියෙනවා. හරි. හරි. එතකොට ඒකෙන් තමයි මේ ප්‍රශ්නේ එන්නේ. හරි. එතකොට මේකෙදී මෙන්න මෙයාගේ හරි මෙයාගේ පරිමාව අඩු හින්දා අපිට කියන්න පුළුවන් මෙයා පරිමාව අඩුයි කියන්නේ එයාගේ සම්පීඩිත සාධකය අඩුයි කියන එක. තේරුණාද? හරි. දැන් මෙයාගේ සම්පීඩිතා සාධකය එකට වඩා අඩුයි. මෙයාගේ සම්පීඩිතා සාධකයකට සමානයි. හරි. ඕනෑම උෂ්ණත්වයකදී පරිපූර්ණ වායුවක සම්පීඩිතා සාධකය එකයි. තාත්වික වායුවක එකට වඩා වැඩි වෙන්නත් පුළුවන්, එකට වඩා අඩු වෙන්නත් පුළුවන්. ප්‍රස්ථාරය මොකක්ද? මෙන්න මෙහෙමනේ එන්නේ. Z සමානයි 1 වන අවස්ථාව පරිපූර්ණ වායුවක මෙන්න පීඩනය මෙන්න Z. හරි. ඕනම පීඩනයකදී මේ පරිපූර්ණ වායුවක් නම් Z සමානයි 1යි. තාත්වික වායුවක් මොකද වෙන්නේ? අඩු වෙලා වැඩි වෙනවා. උෂ්ණත්වය වැඩි කරනකොට මොකද වෙනවා කියේ? උෂ්ණත්වය වැඩි වෙනකොට මෙන්න මේක මෙන්න මෙහෙම ඇන්ගල් වෙනවා කියලා කියනවා. යකුනේ අර සාකච්ඡා කරලා තියෙනවා බලපල්ලා. හරි. අපරාධයක්. හරි. සෑහෙන ගේමක් දීලා මම රෑ වෙලා සාකච්ඡා කරලා පාන්දර වෙනකොට දානවා. හරි. හරි. ඔව් හරි. එතකොට ඔයාලා ගෙදර යනවා ඇති 7 විතර වෙනකොට. හරි.
මම රෑ 12ට ගෙදර ගිහිල්ලා හරි 12ට රෙකෝඩින් එකක් කරලා හරි එළි වෙනකන් අප්ලෝඩ් වෙන්න තියලා නිදාගන්න හරි එතකොට මට නිදාගන්න පුළුවන් හරි ඒ මට ගහන්න පුළුවන් උපරිම මගේ පැත්තෙන් මම ගහනවා හරි ඔයාලා මේවා ටික බලන්න හරි මොකද මම ඔය සාකච්ඡා කරන MC එකක් සාමාන්‍යයෙන් මගේ පන්තියෙන් නැති එකෙක් ඇහුවොත් එහෙම ඌ කොහොමද ජීවිතේට පන්තියට එන්නේ හරි ඒක හේතුව ඒ කෙටි ක්‍රමවත් මොකොත් ඒක අයාලා දැක්ටි දන්නේ නැහනේ හරි එතකොට ඔයාලටම තමයි ඒ ටික දාන්නේ හරි ඔය ගෲප් එකේ දැම්මට ඔයාලට තමයි ඒක මේන්ලි දාන්නේ හරි ඕන එකෙක් ඉන්නවා නම් හරි මීටරයක් හිටියොත් ඔක අල්ල ගන්න පුළුවන් හරි නැත්නම් කෙටි ක්‍රම අල්ලගෙන තියෙනවා නම් අල්ල ගන්න පුළුවන් නැතුව හරි එහෙට මෙහෙට කෙමිස්ට්‍රි කරපෙකට ඔය ටික අල්ල ගන්න බෑ කියන්නේ ඉතින් එතනින් එහාට මගේ ප්‍රශ්න පේපර් එක ආයෙ මම සාකච්ඡා කරනවා බලන්නෙත් නැහැ හරි ඉතින් ඔයාලටම තමයි ඔය ටික දාන්නේ ඉස්සරහට ඔන්ලයින් එකත් ඔයාලටම තමයි ගහන්නේ හරි ඒ ටික බලන්න හරි හරි මෙන්න මේ කතාව එහෙම් පිටින්ම තියෙනවා හරි උෂ්ණත්වය වැඩි කරනකොට Z එකට ආසන්න වෙනවා හරි අඩු උෂ්ණත්වය එකට වඩා එහාට යනවා හරි පීඩනය අනුව Z මොකද වෙන්නේ ඔය ඔක්කොම ටික MCQ එකක් ඇතුලේ සාකච්ඡා කරනවා හරි ඒ MCQ එකෙන් තමයි මේ ස්ට්‍රක්චර් ටික වෙලා තියෙන්නේ හරි ඊළඟ ටිකත් එහෙම බලාපොරොත්තු වෙන්න හරි එන්නම් අරගේ සාකච්ඡා කරන තදට සාකච්ඡා කරනවා මෙතෙන් දානවා ස්ට්‍රක්චර් එකට හරි එසෙකට හරි හරි ලියන්න හරි A හා B වායුවල සම්පීඩන සාධක හරි Z හාගය සහ සම්පීඩනයේ පහසුතාව අතර සම්බන්ධය සම්පීඩතා සාධකය අඩුයි කියන්නේ සම්පීඩනය මොකද වෙන්නේ පහසුයි හරි සම්පීඩතා සාධකය අඩු එක්කන සම්පීඩනය කිරීම පහසුයි ඇයි සම්පීඩතා සාධකය අඩු වෙන්නේ මොකක් නිසාද සම්පීඩතා සාධකය අඩු වෙන්න හේතුව අන්තර් අණුක ආකර්ෂණ බල ප්‍රබල නම් සම්පීඩතා සාධකය අඩුයි. අන්තර් අණුක විකර්ෂණ බල ප්‍රබල නම් සම්පීඩතා සාධකය වැඩි. පැහැදිලිද? තාත්වික පරිපූර්ණ වායුවක් ගත්තොත් එහෙනම් මොකද වෙන්නේ? අන්තර් අණුක ආකර්ෂණ බල සහ අන්තර් අණුක විකර්ෂණ බල සමානයි. මොකද? परिपूर्ण वायुवක අන්තර් අණුක ආකර්ෂණ බල සහ අන්තර් අණුක විකර්ෂණ බල හරි පරිපූර්ණ වායුවකට අන්තර් අණුක ආකර්ෂණ බලත් නැහැ අන්තර් අණුක විකර්ෂණ බලත් නැහැ පැහැදිලිද හැබැයි තාත්වික වායුවකට අන්තර් අණුක ආකර්ෂණ බලත් තියෙනවා අන්තර් අණුක විකර්ෂණ බලත් තියෙනවා හරි එතකොට අන්තර් අණුක ආකර්ෂණ බල ප්‍රබල වුණොත් එහෙම සම්පීඩන සාධකය අඩු වෙනවා. හරි. අන්තර් අණුක විකර්ෂණ බල ප්‍රබල නම් සම්පීඩන සාධකය වැඩි වෙනවා. හරි. අපි වායුවක් ප්‍රෙෂර් කරගෙන යද්දී හරි. වායුවක් ප්‍රෙෂර් කරගෙන යද්දී ද්‍රව වෙන්නේ නැති වුණොත් එහෙනම් මොකද වෙන්නේ? මේ බලන්න. මේ කියලා දුන්න ප්‍රස්තාරය තමයි ලියන මහත්තයත් බලන්න. හරි. කීවා හරි. මේ ප්‍රස්තාරය තමයි මේක තුලම යන්නේ. හරි. ප්‍රෙෂර් එක වැඩි කරගෙන යනකොට මොකද වෙන්නේ? සම්පීඩන සාධකය එන්න අඩු වෙනවා. හරි. පැහැදිලිද? ඊට පස්සේ ඔන්න දැන් මොකද වෙන්නේ? අන්තර් අණුක ආකර්ෂණ බල කියන එකනා කියන්නේ වැඩි වෙලා හින්දානේ මෙහෙම මේවා වෙන්නේ. ඊට පස්සේ අන්තර් අණුක විකර්ෂණ බල ටික ටික එන්න ගන්නවා. හරි. එතකොට මොකද වෙන්නේ? මේක මෙහාට ගමන් කරනවා. අන්තර් අණුක ආකර්ෂණ බලයි විකර්ෂණ බලයි සමාන වන අවස්ථාවක් ඉන්නවා. එතකොට ඉතින් ආකර්ෂණක් නැහැ විකර්ෂණක් නැහැ වගේනේ. අන්න ඒ අවස්ථාව තමයි මේ තියෙන්නේ. ඒවත් ඇට MCQ වලට. හරි. හරි. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් අන්තර් අණුක විකර්ෂණ බල ප්‍රබල වීගෙන යනකොට මොකද වෙන්නේ? මේකේ Z එක එකට වඩා වැඩි වෙනවා. හරි. මේ පාර නම් හිතන්න එපා මේ 2.50 පේපර් එකයි කියලා. හරි. කලින් පා කියන්නේ ගිය සැරේත් පොඩි ඉංගියක් දුන්නානේ. හරි. මම පිටින් දානවා කියලා. හරි. එහෙනම් එතනින් එහාට දානවා. හරි. ආයෙත් එහාට කතා කරන්න කවුරුකුත් නැහැ. හරි. හරි. ඊට පස්සේ මෙහෙමයි මේ සැරේ ගේමක් ගහන එකෙක් ඉන්නවා නම් තියරි උන්ට පට්ටටම ගේමක් රිවිෂන් කරලා ඉතින් දෙච්චන තමයි හරි මේ සැරේ ගේමක් ගන්නවා නම් පට්ට ගේමක් ගහන්න පුළුවන් මොකද සර්ලත් හිටන් හිටියේ එක්සෑම් කල්යයි කියලා හිටියා හරි දැන් ඔය කල් ගියානේ හරි දැන් කට්ටියට එපත් නැහැ හරි ඒ හින්දා සර්ලට පේපර්ස් කරන්න කාලයක් නැහැ පේපර්ස් කරේ නැති කියන්නේ ළමයින්ට කියලා වෙනවා හරි ඉතින් අපිට කරන්න දෙයක් නැහැ හරි හැබැයි ඒ වෙලාව තුල ඔයාලට ගේමක් ගහ ගන්න පුළුවන් හරි ඔච්චර සිලබස් එකක් ඉවර වෙලා හරි පේපර් උත් කරන අවස්ථාවේදී මේ පාර කරේ නැත්නම් හරි ලබන පාර එහෙම සෑහෙන ස්පීඩ් යනවා 24 ස්පීඩ් යනවා හරි 24 ඔයාලා තරම් හිමින් යන්නේ හරි 24ට සෑහෙන ස්පීඩ් එක යනවා
ලබන සැරේ කට්ටිය කොහම හරි මේ මාසෙන් මේ පළවෙනි පාඩම් දෙක අදින්න කතා කරනවා. හරි. ඒ කට්ටිය ප්ලෑන් කරපුවා. හරි. එතකොට මාස එකම පළවෙනි මාසෙ තුල පළවෙනි පාඩම් දෙකම අදින්න. මම ඉස්සර කරපුවා. හරි. දැන් කට්ටිය ප්ලෑන් කරන්නේ එහෙමයි. හරි. එතකොට එහෙම යන්න වෙනවා මේ තියෙන විදිහට. එතකොට ඔයාලට එහෙම කරලා දීලා මේ මැච් එක ගහන්න නැත්තම් වැඩක් නැහැ. හරි. මේ වගේ ප්‍රශ්න එහෙම ජීවිතේට සාකච්ඡා කරන්නේ නැහැ ඉස්සරහට කවුරුත්. ඒ හේතුව කරන්න කාලයක් නැහැ. හරි. මේ වගේ ප්‍රශ්නයක් ඇදලා ගත්තොත් එහෙම එතනින් එහාට ළමයි එන්නේ නැහැ. හරි. එන්න තියෙ දන්නේ හරි. කමන්නේ. හරි. කන් දෙන්නේ නැහැ මොකද මෙහෙමයි. දැන් මේ ටික කරන්නේ නැතුව හරි එක්සෑම් එකට දාපු ගමන් මොකද වෙන්නේ? එක්සෑම් පේපර් එක දැක්කට පස්සේ මට හච්චින් යනවා ඔලුවෙත් ආයේ. ඒක ෂුවර්. ඒක ඔයාලා ඔක්කොම මතක් කරන්න ගන්නවනේ මම. හරි. ඒ හින්දා මේ ප්‍රශ්න වලට හුරු වෙලා යන්න. හරි. ඊට පස්සේ B වායුවේ පරිමාව VB dash දක්වා අඩු කළ විට මෙන්න මේ B වායුවේ පරිමාව තවත් අඩු කරනවා VB dash බවට පත් වෙලා තියෙනවා. VB dash ද 1 ද මන්ද හරි. VB dash නේ. dash එක හරි. දක්වා අඩු කළ විට B ද්‍රව බවට පත් වේ. මෙයා වායු අවස්ථාවේ හිටියා මේක ද්‍රව බවට පත් වෙනවා කියලා කියනවා. හරි. පැහැදිලිද? හරි. ඊට පස්සේ ද්‍රව වීමට ආසන්න අවස්ථාවේ B වායුවේ පීඩනය P dash වේ. ද්‍රව වෙන්න ආසන්නම අවස්ථාවේ. කියන්නේ තව ද්‍රව වෙලා නැහැ. ඒ අවස්ථාවේදී මේක P dash ලු පීඩනය. පරිමාව ආසන්න අවස්ථාවේදී V dash කියන V dash B කියන එක ඊට පස්සේ මොකද වෙන්නේ? VB dash කියලා කියන එක ඊට පස්සේ P dash තමයි ඒ අවස්ථාවේ පීඩනය. හරි. දක්වා වැඩි කිරීමේදී සම්පීඩන සාධකයේ වෙනස් වන මේකෙදී P dash වේ B වායුවේ පීඩනය P සිට P dash දක්වා වැඩි කිරීමේදී සම්පීඩිත සාධකයේ වෙනස් වන ආකාරය ප්‍රස්ථාරයකින් ඇඳ පෙන්වන්න කියලා කියනවා. මම දැක්කා Z සමානයි 1 වන ප්‍රස්ථාරේ තිබ්බ ගොඩක් කට්ටියගේ. හැබැයි අනිත් ප්‍රස්ථාරේ අතුරුදහන් ලිස්ට් එකේ. හරි. පැහැදිලිද? ඇඳලා තිබ්බේ නෑ. හරි. බලන්නකෝ. මෙන්න මේකේ ඇමෝනියා වල ප්‍රස්ථාරය ඔයාලා අඳිනව නේද? ඒක මොකද කරන්නේ? මෙන්න මෙහෙම කරලා නතර කරනවා නේද? කොහොම කරලා ඇමෝනියා ප්‍රස්ථාරය නතර වෙනවනේ. ඒ නතර වෙන්න හේතුව මොකද්ද? ප්‍රෙෂර් එක වැඩි කරගෙන යනකොට ඇමෝනියා කියන එකනා ද්‍රව වෙලා තැන්පත් වෙනවා. හරි. ඒ ප්‍රස්ථාර කෑල්ල මෙතන ඇඳපන් කියලා කියන්නේ. හරි. පැහැදිලිද? හරි. එතකොට ඒක අපි මෙතන අඳින්න කියලා කියන්නේ. හරි. ඒක අඳිද්දි මුලින්ම මම කියන්නකො එහෙම උනේ කියලා. දැන් වායුවක් විදිහට ඉන්නවට වඩා ද්‍රව වෙනකොට අන්තරාණුක ආකර්ෂණ බල මොකද වෙලා තියෙන්නේ? වැඩි වෙලා නේද? හරි. එන්න අන්තරාණුක ආකර්ෂණ බල වැඩි වෙලා තියෙනවා. හරි. අන්තරාණුක ආකර්ෂණ බල වැඩි කියලා කියන්නේ සෙට් කියන එක නා අඩු වෙනව නේද? මම කීවා සෙට් తీරණය වෙන්නේ අන්තරාණුක ආකර්ෂණ බල වලින් කියලා. අන්තරාණුක ආකර්ෂණ බල වැඩි වෙනවා කියන්නේ සෙට් අඩු වෙනවා. පැහැදිලිද? තේරුණා තාව? හරි. එතකොට කාලයත් එක්ක සෙට් අඩු වෙන්න ඕන නේද? ආරම්භක සෙට් එකට වඩා අඩුද වැඩිද? අඩුයි. හේතුව මෙතනදී අපි හොයාගත්තා මෙයාගේ පරිමාව අඩුයි කියලා. පරිමාව අඩුයි කියන්නේ සෙට් අඩුයි නේද? පැහැදිලිද? හරි. එහෙනම් මෙන්න ප්‍රස්ථාරය මේ තියෙන්නේ පරිපූර්ණ වායුවක ප්‍රස්ථාරය. හරි. මම මෙතනින් P කියලා ගන්නම්. මෙතන ගන්නම් මම P dash කියලා. හරි. P කියන අවස්ථාවේ මේ හරිය සෙට් තියෙනවා නම් P dash කියන අවස්ථාවේදී මේ හරිය තියෙනවා. හරි. ඔයාලා දන්නවා ප්‍රස්ථාරය යන්නේ මේ විදිහට කියලා. ඒක ඔය මාරි කමන්නේ අඩු වෙනවා ලිබ්බන ලකුණු දෙන්න කියන්න. හරි. ඕක තියෙන්න ඕනේ මේ පැත්තට වක්‍රයක්. හරි. ඒක තියෙනවනේ අර ඇමෝනියා වක්‍රේ. පැහැදිලිද? හරි. තේරුණා කතාව? දැන් මෙහෙම මෙච්චර දුරට සාකච්ඡා කරපු එකෙක්ගෙන් Z කියන්නේ මොකද්ද කියලා අහුවොත් එහෙම නිකම්ම කියලා දානව නේද? හරි. එතකොට අපි සාමාන්‍යයෙන් අර කියන්නේ ඔබ හඳට විදීමට උත්සාහ කරන්න එවෙට ළඟ ඇති පොල් ගහේ කරටියට හෝ විදිය හැක කියලා. හරි. හරි. අයිලන්ඩ් ප්‍රස්ට් වෙන්න උත්සාහ කරොත් ඒ තුනක් හරි දාගන්න පුළුවන්. ඒ තුනක් දාගන්න උත්සාහ කරොත් B තුනක් හරි දාගන්න පුළුවන්. හරි. එහෙනම් මට ඕනේ නැහැ කියලා හිටියොත් එහෙම කියලා වෙනවා ආය අහන්න දෙකුත් නැහැ. හරි. මේ සයන්ස් හරි. මේ වෙන සබ්ජෙක්ට් එකක් නෙවෙයි. මම දන්නේ නැහැ අනිත් සබ්ජෙක්ට් කොහොමද කියලා. හරි. කවුරු කොහොම කිව්වත් සයන්ස් වල හිතන රිසල්ට් එක එන්නේ නැහැ. හරි. ඔයාලා ඒ තුනක් ටාගට් කරලා තිබ්බොත් B තුනක් තමයි එන්නේ.
අයිලන්ඩ් ෆස්ට් වෙනවා කියලාවත් ටාගට් කරොත් තමයි ඒ තුනකට යන්න පුළුවන්. හරි. තමන් හිතන ඒ කියන්නේ එකපාරක් ලියන්න ඕනක වෙන්න. හරි. තමන් හිතපු රිසල්ට් එක පොඩ්ඩක් හරි අඩු වෙලා තමයි එන්නේ. වැඩි වෙලා නම් ඉන්නේ නැහැ. හරි. ඒකට හේතුව තමයි මේකේ බැරාරුම් බව තේරෙන්නේ ඔයාලට එකපාරක් ලීවට පස්සේ. හරි. සමහර වෙලාවට ගොඩාක් යාළුවෝ කියනවා ඇති ඔයාලට මම පාඩම් කරන්නේ නැහැ කියලා. මෙච්චර කාලයකට මෙහෙම පාඩම් කරන්නේ නැතුව ඉන්න එකේ කමු ගවේ. හරි. නැති උන් ඇති. හරි. එහෙම ගව සම්පත් ඉන්නත් එපා. හරි. මෙච්චර කාලයකට කියන්නේ යකෝ එක්සෑම් එකට මාස 5යි. හරි. සයන්ස් කරන්න බැහැපු එකේ. පාඩම් කරන්නේ නැතුව ඉන්නවා කියන්නේ. අනිවාර්යෙන් හරකෙක්නේ. හරි. උන් ටික පැත්තකට දාමුකෝ. හැබැයි පෙලක් උන් රිසල්ට්ස් තියනවා. කියන්නේ ලකුණු තියනවා පාඩම් කරන්නේ නැහැ කිව්වොත් එහෙම ඒක නම් ඉතින් බොරුවක්. හරි. මොකද ලකුණු ගන්න බෑනේ පාඩම් කරන්නේ නැතුව. හරි. එතකොට අනිවාර්යෙන් ඒ කියන්නේ එක එකනේ පාඩම් කරන ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. හරි. අපි පොඩ්ඩක් ඒ කියන්නේ කවුරු හරි පොඩ්ඩක් පාඩම් කරලා මේ ලොකු ගන්න පුළුවන්. හරි. හැබැයි Tamanට පුළුවන් උපරිම පාඩම් කරනවා. මේ ටිකේ ඔයාලත් කරන්න ඕන. Tamanට පුළුවන් උපරිම පාඩම් කරන්න. කවුරු මොනවා කරත් කමන්නේ. හරි. කවුරු මොනවා කොහොම කීවත් කමන්නේ. Tamanට පුළුවන් හැම වෙලේම පාඩම් කරන්න. හරි. ඒ වගේම පේපර් කරන්න. පේපර් කරන්න නැතුව නම් කොහොමවත් යන්න බෑ. හරි. සමහර අවස්ථා ඇති තාම ඔයාලට සිලබස් ඉවර නැති පාඩම්. හරි. ඒ කියන්නේ වෙන ඒවි. හරි. එතකොට ෆුල් පේපර් කරන්න බැරුව ඇති. හැබැයි ඔයාලා තනියම හරි ෆුල් පේපර් එකක් අරගෙන කරලා ලකුණු ටික බලන්න දැන්වත්. හරි. මම ඔය හැමදාම කියනවා. හරි. අන්න ඒ වෙලාවට තේරෙයි ඔයාලා A level පේපර් එකට ගන්න ලකුණ. ඒකනේ ඉතින් ගන්න වෙන්නේ. මොකද ඔයාලා දැන් කරලා තියෙන්නේ පාඩම් ටිකයි කියලා A level පේපරෙන් භාගයක් දෙන්නේ නැහැ කාටවත්. හරි. එහෙනම් අනිවාර්යෙන් ෆුල් පේපර් එකක් දෙන්නේ නැහැ. එතකොට දැන් ඔයාලට ෆුල් පේපර් එක ලියලා බලන්න වෙනවා. ඔයාලට දැන් ගන්න පුළුවන් ගන්න. හරි. ඒක තමයි ටික ටික වැඩි කරගන්න තියෙන්නේ. ඒක වැඩි කරගන්න තියෙන්නේ මාස 5යි. හරි. මොන ගේම ගහලා හරි වැඩි කරගන්න තියෙන්නේ මාස 5යි. එතකොට ඒ කාලේ තුලත් සිලබස් කවර් කරගෙන හිටියොත් නම් පුතේ මේක පේපර් කරන්න වෙන්නේ නැහැ. හරි. ඔයාලා දැන් මේ කෙලව ගන්නේ. මේ කරපු පාඩ වයි පාඩ එක කරපු නැති කවුරු හරි ඉන්නවද? නැහැනේ. හරි. කරලන් දෙන්නේ. හරි. එතකොට ඒ කරපු පාඩම් වල අස්සේ කතා මේ. හරි. මේ කරපු පාඩම් වල අස්සේ කතා. හරි. හැබැයි කරපු නැති පාඩම් වලත් මේ වගේ අස්සේ කතා තියෙනවනේ. එතකොට ඒව කවද්ද කරන්නේ? දැන් හිතන්න අන්තිම වෙනකන් සිලබස් කවර් කර කර ඉන්නවා. හිටියොත් එහෙම කරපු නැති පාඩම් වල අස්සේ පාඩ් කවුද කරන්නේ? කවද්ද කරන්නේ? හරි. ඒ හින්දා අනික ෆිසික්ස් වල එහෙම නම් විකිරණ එහෙම පට්ට අමාරු මන් දන්නේ නැහැ. හරි. මට හිතෙන විදිහට නම් විකිරණේ පට්ට අමාරුයි. හරි. මේ තාපේ නම් ටිකක් ගේමක් ගහ ගන්න පුළුවන්. විකිරණේ කියනකොට සමීකරණ ටිකක් එහෙම කරලා තියෙනවා. මන් දන්නේ මට නම් ඒක ට්‍රැක් හරි. සාමාන්‍යයෙන් මේ ඊට පස්සේ ඒ පාර්ට් එකම ආවට පස්සේ කොහොමද තේරෙන්නේ නැති වෙනවා. හරි. ඒ හින්දා දැන් ඉඳන්ම පුළුවන් තරම් කියන්නේ මාසෙකට එක ගානේ කරත් තව පාඩම් 6ක් 7ක් ඇදිනේ ඉවර කරන්න බැරි තත්ත්වයක. හරි. ඒක වා හිතා ගන්න. හරි. අපි මෙතන නෙමු ඉලක්ක ටික. වෙලා යනවා. හරි. හරි. තාත්වික වායුවක් සම්පීඩනයෙන් ද්‍රව කළ හැකි උපරිම උෂ්ණත්වය හඳුන්වන නම කුමක්ද? කුමක්ද? තාත්වික වායුවක් සම්පීඩනයෙන් ද්‍රව කළ හැකි උපරිම උෂ්ණත්වය. ඒ උෂ්ණත්වය පැන්නොත් එහෙම පීඩනය වැඩි කරා කියලා ද්‍රව කරන්න බෑ. හරි. පළවෙනි එක මම මේ ටික ආයෙ කියන්නම්. හරි. පරිපූර්ණ වායුවක් පීඩනය වැඩි කරලා ද්‍රව කරන්න පුළුවන්ද? පරිපූර්ණ වායුවක් පීඩනය වැඩි කරනවා ද්‍රව කරන්න පුළුවන්ද? බැයි නම් හේතුව මොකක්ද? පීඩනය වැඩි කරලා ද්‍රව වෙන්න නම් උගේ අන්තරණුක ආකර්ෂණ බල තියෙන්න ඕන. හැබැයි පරිපූර්ණ වායුවක අන්තරණුක ආකර්ෂණ බල නැහැ. එහෙනම් පරිපූර්ණ වායුවක් කොච්චර පීඩනය වැඩි කරත් ද්‍රව වෙන්නේ නැහැ. පැහැදිලිද? තාත්වික වායුවක පීඩනය වැඩි කරොත් එහෙම අන්තරණුක ආකර්ෂණ බල ප්‍රබල වෙලා ද්‍රව වෙන්න පුළුවන්. පැහැදිලිද? අන්තරණුක ආකර්ෂණ බල ප්‍රබල වෙලා ද්‍රව වෙන්න පුළුවන්. හරි. ඊට පස්සේ මේක අහන ප්‍රශ්නේ මොකද්ද? සම්පීඩනයෙන් ද්‍රව කළ හැකි උපරිම උෂ්ණත්වය. හරි. දැන් යම් අවස්ථාවක් තියෙන. දැන් හිතන්නකෝ අපි කීවා පරිපූර්ණ වායු ද්‍රව කරන්න බෑ. ඒකට හේතුව මොකද්ද? අන්තරණුක ආකර්ෂණ බල නැති හින්දා. හැබැයි තාත්වික වායුව සම්පීඩනයෙන් ද්‍රව කරන්න පුළුවන් හේතුවගේ අන්තරණුක ආකර්ෂණ බල තියෙන නිසා. හැබැයි උෂ්ණත්වය වැඩි වෙන්න මොකද වෙන්නේ උගේ? අන්තරණුක ආකර්ෂණ බල දුර්වල වෙනවා. හරි. උෂ්ණත්වය වැඩි වෙන්න එයාගේ අන්තරණුක ආකර්ෂණ බල දුර්වල වෙනවා. යම් කිසි උෂ්ණත්වයක් තියෙනවා අන්තරණුක ආකර්ෂණ බල සියල්ල බිඳිලා යන උෂ්ණත්වයක්. අන්න ඒකට කියනවා මොකක්ද?
අවදි උෂ්ණත්වය කියලා. හරි. වායුවක ද්‍රවයක හරි ඕන මගුලක හරි ඕන අණුවක අන්තර් අණුක ආකර්ෂණ බල සම්පූර්ණයෙන්ම බිඳිලා යන උෂ්ණත්වයට අපි කියනවා අවදි උෂ්ණත්වය කියලා. ඒ අවදි උෂ්ණත්වයෙන් පස්සේ කිසිම උෂ්ණත්වයකදී වායුවක් පීඩනය වැඩි කරලා ද්‍රව කරන්න බෑ. අනිවාර්යෙන් ද්‍රව කරන්න උෂ්ණත්වය අඩු කරන්න වෙනවා. පැහැදිලිද? අන්තර් අණුක ආකර්ෂණ බල නැහැ කියන්නේ ආය පීඩනය වැඩි කරා කියලා ද්‍රව වෙන්නේ නැහැ. එතකොට ඔන්න අවදි උෂ්ණත්වය කියන උෂ්ණත්වය රඳා පවතින්නේ මොකක් මතද? එයාගේ අන්තර් අණුක ආකර්ෂණ බල මත. හරි. යම් කිසි කෙනෙක්ගේ අන්තර් අණුක ආකර්ෂණ බල ප්‍රබල නම් අවදි උෂ්ණත්වය වැඩි. අන්තර් අණුක ආකර්ෂණ බල දුර්වල නම් අවදි උෂ්ණත්වය අඩුයි. පැහැදිලිද? හරි. මේ කතා කරන්නේ වායු පාඩ්. හරි. සිලබස් එකේ නැතිව නෙවෙයි. හරි. වායු පාඩ් වායු වල තියෙන අවදි උෂ්ණත්වය කියන පාඩ් එක ගැන. පැහැදිලිද? එතකොට අවදි උෂ්ණත්වය බලන්නේ අන්තර් අණුක ආකර්ෂණ බල ප්‍රබලතාව මත. අන්තර් අණුක ආකර්ෂණ බල ප්‍රබලයි නම් අවදි උෂ්ණත්වය කියන එක නා වැඩි. අන්තර් අණුක ආකර්ෂණ බල දුර්වල නම් අවදි උෂ්ණත්වය අඩුයි. තේරුණානේ? හරි. දැන් ඒක හඳුන්වන නම අහලා තියෙන අවදි උෂ්ණත්වය ඊළඟට මොකක්ද කියන්නේ? බී සංයෝගයේ කලාප සටහනේ හැඩය ජලයේ කලාප සටහනේ හැඩයම වේ. බී සංයෝගයේ කලාප සටහන ඇඳ පහත සඳහන් දෑ රූප සටහනේ ලකුණු කරන්න කියලා කියනවා. හරි. පහත සඳහන් දෑ රූප සටහනේ ලකුණු කරන්න කියලා කියනවා. හරි බලන්න. ජලයේ කලාප සටහන සහ වෙනත් කෙනෙක්ගේ කලාප සටහන ගත්තොත් එහෙම දෙවිධයක් කියලා මේකේ සෑහෙන ගේමක් දීලා මං කියලා දීලා තියෙනවා. හරි. හරි. බලන්න ආයෙ පාරක් කියලා දෙන්න ඒක. මේ රේඛාව මෙහෙමයි දෙකේම. දෙකේම මේ රේඛාව මෙහෙම තියෙන්නේ. හැබැයි මෙන්න මේ සරල රේඛ මෙතන කඩේරක් ගහමු අපි ලම්බ කියලා. හරි. එක්කෙනෙක්ගේ රේඛාව මේව සරල රේඛාවම තමයි. එක්කෙනෙක්ගේ මෙහෙම යනවා. අනිත් එක්කනාගේ මෙන්න මේ පැත්තට යනවා. හරි. වායු පාට් එකේ අන්තිමට කතා කරපු පාට් එක මේක. මතකද දන්නේ? හරි. හරි. මේකෙදි මේ පැත්තට ගන්න පීඩනය මේ පැත්තට ගන්න උෂ්ණත්වය. මේක පීඩනය මේක උෂ්ණත්වය. මේකට අපි කියනවා ත්‍රිකලක්ෂය කියලා. ට්‍රිපල් පොයින්ට් එක ත්‍රිකලක්ෂය. මෙන්න මේක උඩට යනවා. මෙන්න මේකට කියනවා අපි අවදි උෂ්ණත්වය කියලා. හරි. මේක කෙලින්ම උඩට යන්නේ. හරි. එතකොට මෙන්න මේ උෂ්ණත්වයට මෙතන පාත තියෙන උෂ්ණත්වයට මේ උෂ්ණත්වයට අපි කියනවා අවදි උෂ්ණත්වය කියලා. ඒ අවදි උෂ්ණත්වය පටන් ගන්න ආරම්භක පීඩනය තියෙන්නේ. අන්නේ පීඩනය මෙතන කියනවා අපි අවදි පීඩනය කියලා. මෙතෙන්ද කියනවා අවදි ලක්ෂය කියලා. පැහැදිලිද? හරි. ඔය ටික මතකයිනේ. ඊට පස්සේ මේකේ නැම්ම තීරණය වෙන්නේ මේ සාමාන්‍යයෙන් මෙතන තියෙන්නේ ඝනනේ. මේ තියෙන්නේ ද්‍රව. මේ තියෙන්නේ වායු. මේකෙත් ඝන ද්‍රව වායු. හරි. සාමාන්‍යයෙන් අයිස් කැටයක පීඩනය වැඩි කරොත් එහෙම මොකක් වෙයිද? අයිස් කැටයක පීඩනය වැඩි කරොත් ඩයල් එක දිය වෙනවා. හරි. අයිස් කැටයක ප්‍රෙෂර් එක වැඩි කරොත් සාමාන්‍යයෙන් මොකද වෙන්නේ? දිය වෙනවා. නමුත් සාමාන්‍ය ද්‍රවයක් ගත්තොත් එහෙම වායුවක පීඩනය වැඩි කරොත් ද්‍රව වෙනවා. ද්‍රවයේ පීඩනය වැඩි කරොත් ඝන වෙනවා. හැබැයි ජලය ඔකේ අනිත් පැත්ත. සාමාන්‍ය වායුවක පීඩනය වැඩි කරොත් ද්‍රව වෙනවා. හැබැයි ද්‍රවයේ පීඩනය වැඩි කරා කියලා ජලයේදී ඝන වෙනවද? නෑ. හේතුව ද්‍රව ජලයට වඩා අයිස් වල පරිමාව වැඩි. පීඩනය වැඩි කරනකොට පරිමාව අඩු කරන්න දකලන්නේ. එතකොට අයිස් වෙන්නේ නෑ. නමුත් අනිත් ද්‍රව වල මොකද වෙන්නේ? ද්‍රවයට වඩා ඝනයේ පරිමාව අඩුයි. ඒ හින්දා පීඩනය වැඩි කරනකොට ද්‍රවය ඝන වෙන්න දකලනවා. පැහැදිලිද? දැන් මේ අක්ෂවල මෙහෙට යනකොට පීඩනය වැඩි වෙනවනේ. හරි. පීඩනය වැඩි වෙනකොට මෙයාගේ ද්‍රවය ඝන වෙනව නේද? ඒ කියන්නේ මේක සාමාන්‍ය ද්‍රවයක්. පැහැදිලිද? හැබැයි මෙතනදී මොකද වෙන්නේ?
ඝණය මෙතන තියෙද්දී උඩට යද්දී ද්‍රව වෙනවා. ඒ කියන්නේ මේක ජලය. පැහැදිලිද? හරි. මෙන්න මේ ද්‍රවාංක රේඛාව. හරි. ද්‍රවාංක රේඛාව මේ පැත්තට ඇන්ගල් වෙන්නත් පුළුවන්. මේ පැත්තට ඇන්ගල් වෙන්නත් පුළුවන්. ද්‍රවාංක රේඛාව මේ පැත්තට ඇන්ගල් වෙන්නත් පුළුවන්. මේ පැත්තට ඇන්ගල් වෙන්නත් පුළුවන්. ඒ ඇන්ගල් වීම තීරණය වෙන්නේ පීඩනය වැඩි කරනකොට ඝණය ද්‍රව වෙන්න නම් මේ පැත්තට ඇන්ගල් වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් ජලයේ මොකද වෙන්නේ? පීඩනය වැඩි කරනකොට ඝණය ද්‍රව වෙනවා. මේ පැත්තට ඇන්ගල් වෙන්න ඕනේ. හරි. ඊට පස්සේ අනෙක් ද්‍රව වල මොකද වෙන්නේ? පීඩනය වැඩි කරනකොට ද්‍රවය ඝන වෙන එක වෙන්නේ. එහෙනම් සාමාන්‍ය ද්‍රවය කියන්නේ මෙන්න මේ පැත්තට. ඕක සෑහෙන ලිවිල්ලක් ලීවා. හරි. අතින්ම ලියපු පාඩයක් මේක. හරි. සාමාන්‍ය අතින් ලියන්න දෙන්නේ නැහැ. හරි. මෙතන අතින් සෑහෙන ලියපු පාඩයක් මේක. හරි. ඒ හේතුව තමයි මේක ගැන සෑහෙන ප්‍රශ්න තෝගයක් තියෙනවා. හරි. ඔය ප්‍රශ්න ගොඩක් කට්ටිය මගහැරලා යන්නේ. හරි. ඒ හේතුව තමයි සර්ලට තේරෙන්නේ නැතුව නෙවෙයි. කීවට ඔයාලට තේරෙන්නේ නැහැ. ඇයි හේතුව? මේ වගේ ප්‍රශ්න වලට හුරු නැහැනේ. හරි. ටිකක් අමාරු ප්‍රශ්නනේ. එතකොට මොකද වෙන්නේ? හුරු නැති හින්දා ඔයාලට සාකච්ඡා කරන්න නැහැ. ඒව පොඩ්ඩක් පැනලා යනවා. හරි. මම ඒ ටික තමයි සාකච්ඡා කරන්නේ. හරි. මේක දාගන්නකො ඕන තැන තියෙනවා නම්. හරි. ඊළඟ ප්‍රශ්නයට යන්න. ඊළඟ ප්‍රශ්නේ ආයන B පාර්ට් එක සෙල්සියස් අංශක 25 දී උෂ්ණත්වයට අදාළ පහත සඳහන් තාපගතික දත්ත සඳහා තුලිත තාප රසායනික සමීකරණ ලියන්න කියලා කියනවා. පළවෙනි එක තමයි හයිඩ්‍රජන් වායුවේ දහන එන්තැල්පිය. හයිඩ්‍රජන් වල වායුවේ H2 ගෑස් එකේ දහන එන්තැල්පිය කියන්නේ ඕනෑම ද්‍රව්‍යයක දහන එන්තැල්පිය කියන්නේ වැඩිමනත් ඔක්සිජන් හමුවේ අදාළ සංයෝගය සම්පූර්ණයෙන්ම දහනයේදී සිදුවන එන්තැල්පි විපර්යාසය. ඔය සම්පූර්ණයෙන්ම දහනය කියන වැඩිමනත් ඔක්සිජන් හමුවේ සම්පූර්ණයෙන්ම දහනය කියන හින්දම අනිවාර්යෙන් CO2 හැදෙන්න ඕන, ගෑස් එක H2 හැදෙන්න ඕන. හරි. පැහැදිලිද? CO2 සහ H2O හැදෙන්න ඕන. හැබැයි ඌ මොකක් වෙන්න ඕනද? දහනයෙන් පසු සම්මත අවස්ථාවේ ඵල සෑදීමේදී සිදුවන එන්තැල්පි විපර්යාසය. හරි. තේරුණාද? හරි. එතකොට අනිවාර්යෙන් CO2 සහ H2O හදන්න ඕන. මරුෂ H2 හයිඩ්‍රෝකාබන් එකයි. හරි. එතකොට මෙතනදී අහන්නේ H2 වල සම්බන්ධහන එන්තැල්පියනේ. H2 වල සම්බන්ධහන එන්තැල්පිය නම් ජලය. හරි. කාබන් වල සම්බන්ධහන එන්තැල්පිය නම් CO2. හයිඩ්‍රෝකාබනයන් නම් CO2 සහ H2O එන්න ඕන. H2O මොන අවස්ථාවේ අනිවාර්යෙන් ඉන්න ඕනද? ලික්විඩ් අවස්ථාවේ ඉන්න ඕන. ඕක තමයි වර්ධන අවස්ථාව. H2O කියන එක නා අනිවාර්යෙන් ලික්විඩ් අවස්ථාවේ ඉන්න ඕන. ඒකේ හේතුව මොකද්ද? සම්මත අවස්ථාවේ ඵල සෑදීමේදී සිදුවන එන්තැල්පි විපර්යාසයනේ. සම්මත අවස්ථාවේ ජලයේ ඉන්නේ ලික්විඩ් එකක් විදිහටනේ. ඕක ගෑස් එකක් විදිහට ලියුවොත් එහෙම වැරදි. තේරුණානේ? හරි. වැරද්දුවා නම් වරද්දන්නේ උතන තමයි හයිඩ්‍රජන් දහනයේ. හරි. ඊළඟ කතාව. මිනරල් වල සම්මත දහන එන්තැල්පිය. කාබන් සොලිඩ් එක ග්‍රෆයිට් ධන O2 ගෑස් එක හැදෙනවා CO2 කියන ගෑස් එක. හරි. මොකද කොහොමද සම්මත අවස්ථාවේ CO2 ඉන්නේ ගෑස් එකක් විදියටනේ. ඊට පස්සේ CH4 හි සම්මත දහන එන්තැල්පිය අහලා තියෙනවා. හරි. CH4 කියන එකනා ගෑස් එක ධන O2 ගෑස් එක හැදෙනවා CO2 ධන දෙකක් H2O. මෙයා ගෑස් එක වෙන්න ඕන, මේක ලික්විඩ් එක වෙන්න ඕන. පැහැදිලිද? හරි. අරයා ගෑස් එක, නමුත් H2O අනිවාර්යෙන් ලික්විඩ් අවස්ථාවේ තියෙන්න ඕන. ඊට පස්සේ ඊළඟට C3H8 කියන එක නා ගේ මොකක්ද දහන්න? උත්පාදන එන්තැල්පි කියන්නේ C3H8 හදන්න ඕන
H8 මොකක්ද ගෑස් එක සම්මත උත්පාදන එන්තැල්පිය එතකොට 3ක් කාබන් සොලිඩ් එක ග්‍රැෆයිට් හරි ධන H2 ගෑස් එක 4ක් මේකින් හැදෙනවා C3H8 කියන එක නම් පැහැදිලිද හරි එතකොට සමස්තයක් විදිහට මේ සමීකරණ ටික තමයි එන්න ඕන ඊට පස්සේ ඒ සෙට් එකේ එන්තැල්පිය දාගන්න ඩෙල්ටා S කියලා හරි ඊළඟට කියනවා මොකක්ද ඉහත එකෙහි සඳහන් තාප රසායනික දත්ත භාවිතයෙන් සෙල්සියස් අංශක 25 දී CH4 වල සම්මත උත්පාදන එන්තැල්පිය ගණනය කරන්න කියලා කියනවා. හරි. එකෙහි සඳහන් තාප රසායනික දත්ත භාවිතයෙන් CH4 වල සම්මත උත්පාදන එන්තැල්පිය තමයි අහලා තියෙන්නේ. දැන් CH4 වල උත්පාදන එන්තැල්පිය කියන්නේ කාබන් ඝනය ග්‍රැෆයිට් ධන H2 ගෑස් හරි වලින් හැදෙනවා CH4 මෙයා කියලා තියෙන්නේ මොකේද CH4 වල ගෑස් එකේ හරි උත්පාදන එන්තැල්පිය තමයි අහන්නේ දැන් බලන්න මේ දත්ත භාවිතයෙන් කොහමද අන්න අරක හදන්නේ කියලා හරි මේකේ තනිකර දහන ඵල නේද තියෙන්නේ උත්පාදන ඵල තිබ්බනම් උත්පාදනයෙන් හදන්න තිබ්බා හැබැයි මේකේ තියෙන්නේ තනිකර දහන ඵල දහන ඵල නම් අරුගේ දහනයක් හිතන්න හරි කාබන් දහනයෙන් CO2 හැදෙනවා මූ දහනයෙන් මේක දෙකක් තියෙන්න ඕන H2O හැදෙනවා මේක දහනයෙන් CO2 සහ H2O හැදෙනවා එහෙම වෙන්න නම් මේ පැත්තරත් අපි O2 දාගන්න ඕන මේ පැත්තරත් O2 දාගන්න ඕන සමුදය ස්වරූපය දෙපැත්තරම එකම විදිහට දාගත්තා කියලා කිසිම වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ හරි ඔකම හදලා තියෙනවනේ ප්‍රතික්‍රියාවල් හරි එතකොට මේ පැත්තරත් O2 දාලා අර පැත්තරත් O2 දැම්ම නම් අපිට දහනය අපිට මේ පැත්තට ලියා ගන්න පුළුවන් එතකොට මෙතෙන්ද කාබන් වල දහන එන්තැල්පිය කාබන් ග්‍රැෆයිට් වල දහන එන්තැල්පිය මෙතෙන්ද හයිඩ්‍රජන් වල දහන එන්තැල්පිය වගේ දෙගුණයක් මෙතෙන්ද CH4 වල දහන එන්තැල්පිය දැම්මනම් මේක හොයන්න පුළුවන් නේද මේක දන මේක සමානයි මෙන්න මේ දෙකේ එතකොට පැහැදිලිනේ තේරුණා නේද හරි පැහැදිලිනේ හරි ඊට පස්සේ ඊළඟ අවස්ථාව දෙකක් මේක දාගන්න ඕන කට්ටිය දාගන්නකො වෙලාවත් පොඩි වෙලාවක් දෙන්න හරි ඔන්න හරි ඊට පස්සේ මේක මකන්න වෙනවා ඊළඟට කියලා තියෙන ප්‍රශ්න තමයි මෙන්න මෙහෙම කෙනෙක් දෙකක් කාබන් ඝනය ධන 3ක් H2 ගෑස් එක හැදෙනවා C2H6 ගෑස් එක හරි යන ප්‍රතික්‍රියාවේ සෙල්සියස් අංශක 25ට අදාළ එන්තැල්පි විපර්යාසය හරි මෙන්න මේකයාගේ ඍණ 84යි කිලෝජූල් මවුලයට හරි වේ ඉහත එක සහ දෙක කොටස් වල සඳහන් තාප රසායනික දත්ත අවශ්‍ය පරිදි ගලපා පහත ප්‍රතික්‍රියාවේ එන්තැල්පි විපර්යාසය සෙල්සියස් අංශක 25 දී උෂ්ණත්වයට අදාළ ගණනය කරන්න කියලා. මෙන්න මේකේ තමයි අහන්නේ. C3H8 ධන H2 හරි මේක ගෑස් අවස්ථාව මේක ගෑස් අවස්ථාව C2H6 ගෑස් අවස්ථාව ධන CH4 ගෑස් අවස්ථාව හරි මෙන්න මේකේ අහලා තියෙනවා හරි මේ දත්තේ දීලා තියෙනවා ඊට පස්සේ මේ ටික අහලා තියෙනවා හරි CH4 වල අපි දන්නේ මේ සෙට් එකේ
මෙයාගේ උත්පාදන එන්තල්පිය දන්නව නේද? C3H8. ඒ කියන්නේ මේ පැත්ත උත්පාදනයෙන් ගන්න පුළුවන්. මෙයාගේ උත්පාදනයක් නෑ බිඳුවයිනේ. හරි. මෙයායි ගත්තොත් එහෙම මේ දීලා දෙන්නේ එයාගේ උත්පාදන එන්තල්පිය තමයි. පැහැදිලිද? CH4 වල උත්පාදනයක් අපි හොයාගත්තනේ ඉස්සෙල්ලා. ඔව්. සම්මුත උත්පාදන එන්තල්පිය ඉස්සෙල්ලා හොයාගත්තා. එහෙනම් අපි අනිවාර්යෙන් මෙතන පාතින් දාන්නේ උත්පාදන එන්තල්පිය තියෙනවනේ මෙතන පාතින් දාන්නේ සමුදය ස්වරූප ටික. හරි. එහෙනම් C solid එක graphite. හරි. ධන H2 gas එක. හරි. 3ක් නෙවෙයි. හරි. මෙතන H2 යනවා 6 4 කියන්නේ 10 කියන්නේ 5ක්. හරි. කාබන් 3ක් ඕන වෙනවා. හරි. මේකෙන් තමයි උත්පාදනය වෙන්නේ. මෙතෙන්ට දාන්න C3H8 ගේ උත්පාදන එන්තල්පිය, මෙතෙන්ට දාන්න C2H6 ගේ උත්පාදන එන්තල්පිය, මෙතෙන්ට දාන්න CH4 ගේ උත්පාදන එන්තල්පිය. මේ සෙට් එක දැම්ම කියන්නේ වැඩේ හරි. පැහැදිලිද? තේරුණාද? හරි. මේක ලොකු කතාවක් නෙවෙයි. හරි. ඊට පස්සේ ඒ ප්‍රශ්නේ ඉවරයි. බලන්නකො ඒකේ අමාරු පාඩ තිබ්බද? හරි. මෙහෙමයි. ඇත්තම කතාව ඕක පළවෙනි වතාවට කරනකොට අමාරුයි. හරි. මම මොකද ආයෙ පාරක් දානවනේ ඔකම. හරි. ඒතකොට දෙවෙනි වතාවට කරනකොට ඔක වෙනවා. හරි. එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද තව පාරක් ලියන්න පුළුවන් මේ ප්‍රශ්නේ. හරි. හැබැයි පොඩ්ඩක් වෙනස් කරලා දාන්නේ. මේ ඔය ප්‍රශ්න ටික කරන්න වෙනවා. හිතන්නකෝ ඔයාලා ගිය පළවෙනි පාරටම. හරි. තුන්වෙනි ප්‍රශ්නේ විදිහට ඔය වගේ එකක් ආවා කියලා. හරි. එන්න බැයිද? එපා කියන්නද? හරි. පැනල් එකට ගිහිල්ලා වයින්නද? නෑ. හරි. ඔයාලට මොකුත් කරන්න බෑ. හරි. ඕන්නම් ගෙදර ඇවිල්ලා අම්මට බනි. හරි. එච්චරයි. හරි. ගෙදර වලියක් දාගන්න පුළුවන්. එච්චරයි නේ. හරි. අම්මත් එක්ක කියවයි අනේ බලන්නකෝ මෙහෙම එකක් ආවනේ. ඔය කියලා දායි. හරි. ඔච්චරයි ඔයාලට කරන්න පුළුවන් උපරිමදී. නඩු දාන්නද? බෑ. හරි. කිසිදු දැන් මගේ තේරුමකුත් නෑ. හරි. ඒ හින්දා අපිට කරන්නද මේ කාලේ ඔයාලට කරන්න තියෙන හොඳ වැඩේ තමයි ඕනම පේපර් එකකට ඔට්ටු වෙන විදිහට මේ වැඩ ටික කරගෙන යන්නේ. සම්පිඩත සාධය කියන්නේ පිට සිලබස් එකේ එකක්ද? සම්පිඩත සාධකයේ විචලන මේ පිට සිලබස් එකේ නැද්ද? තියෙනවා. සම්පිඩත සාධකයේ අර විචලන ප්‍රස්තාරයක් තියෙනව නේද? ඒ ඔක්කොම අර සිලබස් එකේ තියෙන කරුණු ටික පොඩ්ඩක් එහෙට මෙහෙට කරලා දුන්නේ. හරි. out of syllabus නේ මං කියන දේ නෑ out of syllabus නැතුව ඕන තරම් අර මානසික වටන්න පුළුවන්. හරි. තව පුළුවන්. හරි. එතකොට ඔය normal paper එකේ fact එක හරි. තව ඉස්සරහට තවත් වටන්න පුළුවන්. ඔයාලා හොඳට ලියනවා වගේ දැක්කොත් එහෙම තව වටනවා. හරි. එහෙම අවුලක් නෑ. හරි. යන්නකෝ. හරි. සාමාන්‍යයෙන් 50න් 45 වගේ පයින්නවා නම් ලොයෙත් වටනවා. හරි. 30 විතර වටනවා. හරි. එතකොට ඒකටත් එක්ක තමයි පේපර් හැදෙන්නේ. මෙහෙමයි. එහෙම පේපර් සෙට් එකක් ලියලා A level paper එකට ගියොත් එහෙම ආයෙ කතා කරන්න දෙයක් නෑ. හොඳ රිසල්ට් එකක් දාන්න පුළුවන්.